ආර්ථ්‍රයිටිස් ගොඩක් තියෙනවා. ඉතින් ඒකට ප්‍රතිකාර කරනවා. ස්වභාවය මේ කරුණු නිසා හටගන්නවා. පළවෙනි එකම තමයි අතිරුක්ෂ පීඩනය නිසා මොළයේ කේශනාලිකාව පිපිරීම. සියම්තුරුවලදී මොළයේ තැලීම නිසා මේ සංසපාද රෝගයක් හැදෙනවා. ඒක හැදෙන්නේ ඉස්සෙල්ලා අපි ව්‍යායාම කරන්නේ, අපි ගන්න ආහාර ශනිකව අප්‍රාණික වෙන වෙලාවලු තියෙනවා. මේ සිමින් අප්‍රාණික වෙලාවලු තියෙනවා. ඒ වෙන්නේ වෙනත් රෝගයක හේතුවක් නිසා. මధుමේහය නිසා ටිකෙන් ටික ස්නායු සෛල අප්‍රාණික වෙලා අංශභාගයට කරනවා. සමායක මේ අංශභාගය වශයෙන් අදලාංග වායු පවා ඇති වෙනවා. ප්‍රාණික වෙනවා. ඒ කකුල් දෙකම ප්‍රාණික වෙන අංශභාගයට කියන්නේ අදලාංග වාතය. අදලාංග වාතය. වෙනවා. අංශභාගය කියන්නේ වාත රෝගය තමයි. ආයුබෝවන් අද දවසේ සියලු අසන්නන් නාමන්නන් විදේශ ටීවී නායිකාවට සාදරයෙන් අද දවසේ පිළිගන්න. අද අප තීරණ කළා තවත් වැඩසටහනක් එන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ දැනුම සහ තමන්ට වෙන්න ඕන සිද්ධි සහ ශාරීරික වශයෙන් සෞඛ්‍ය වශයෙන් වෙන්න ඕන අවශ්‍යතාවය නැතොත් ඒ සඳහා මහ ගුරුකුලක් වෙන්න කියන අදහසෙන් අපි තීන්දුව කරා අද විදේශ වෙදගලුව ආදරණීය අලුත්ම වැඩසටහනක් ආරම්භ කරන්න ප්‍රාර්ථනා කරනවා සියලුම ආසන්නන් නරඹන්නට ඒ සඳහා අද දවසේ එකතු වෙන්න කියලා. ඉතින් අද අපත් එක්ක ඉන්නවා පාරම්පරික ඒ වගේම ආයුර්වේද දේශීය වෛද්‍යවරයෙක්. අද සුලභව බොහෝ වෙන සහ විවිධ හේතු නිසා හටගන්න බටහිර වෛද්‍යකරණය තුළ ප්‍රතිකර්ම නැති ලෙඩ රෝග රාශියකට ඉතාම සාර්ථකව පිළියම් කරන අපේ හේරත් වෙද මහත්තයා ආදරෙන් අද දවසේ ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් අපි මුලින්ම කතා කරන්න කැමති මෙතුමා කුරුණෑගල ප්‍රදේශයෙන් තමයි තමන්ගේ වෛද්‍ය වෘත්තිය වෙද වෘත්තිය එදා ශිෂ්‍ය අවධිය පටන්ම ආරම්භ කරන්නේ. අපි මුලින්ම දැනගමු ඔබතුමාගේ වෛද්‍ය පරම්පරාව ඉස්සෙල්ලාම සම්පූර්ණ නමින් හැඳින්වුවොත් ඔබතුමා. මම හේරත් විද්‍යාසේවාගේ හෙන්රත් අනුකුමාර හේර. මාගේ වෛද්‍ය පරම්පරාව දිගල්ලස්සේ ගෙදර පාරම්පරික වෛද්‍ය පරම්පරාව. නැවතත් අපි කිව්වොත් දිගල්ලස්සේ ගෙදර පාරම්පරික වෛද්‍ය පරම්පරාව. හොඳයි. ඔබතුමා මේ වෛද්‍ය වෘත්තියේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේදී කටයුතු කරන්නේ මොන වගේ ශාස්ත්‍රයකින් ඔබතුමා මේ වෛද්‍ය වෘත්තියට එන්නේ? මම පළමුවෙන් මාගේ සර්වීස වෛද්‍ය වෘත්තියේ පැමිණ සර්වාංග වෛද්‍ය වෘත්තිය මාගේ අප්පච්චින් අදාළව දැන් කරගෙන යනවා. ඔබතුමා මේ වෙනකොට ප්‍රවීණතාවයන් දක්වන රෝග ගණනාවක් තියෙනවා සාර්ථක ප්‍රතිකර්ම කරන. ඒ අතලොස්සකින් අපි කතා කරොත් ඔබතුමා වැඩිපුරම කතා බහට ලක් වෙන සහ ආසාවෙන් බොහොම රෝගීන් සඳහා ප්‍රතිකාර කරනවා. ඉතින් මේ ඔබතුමා මේ විශේෂත්වය දක්වන රෝගාංශ ගණනාවක් තියෙන. ඒ ගැන කතා කරොත් මම දැනට විශේෂයෙන්ම ආසාවෙන් අත්‍යවශ්‍යම නිසා කරනවා වාත රෝග අංශභාග ප්‍රතිකාර. වාත රෝග අංශභාග ප්‍රතිකාර. ඊට අමතරව ආශ්වාස ප්‍රතිකාරය. ආශ්වාස ප්‍රතිකාර. ආර්ථ්‍රයිටිස් කියන්නේ ආමවාතමයි. ආර්ථ්‍රයිටිස් ගොඩක් තියෙනවා. ඉතින් ඒකට ප්‍රතිකාර කරනවා. නැවතත් කිව්වොත් මම දැනට ආසාවෙන් කරන්නේ අංශභාග වාත ආමවාත කියනවා. ආර්ථ්‍රයිටිස් වලට තමයි ආමවාත කියන්නේ. ඊට අමතරව ආශ්වාස රෝගයට ප්‍රතිකාර කරනවා. අපි මුලින්ම මේ අංශභාගය ගැන අපි කතා කරන ඉදිරි වැඩසටහන් ගණනාවකදීම මෙතුමාගේ මේ විශේෂ ප්‍රතිකාර පිළිබඳ මේ රෝග වලට අනුව කතා කරනවා.
අපි මුලින්ම කතා කරමු මේ අංශභාගය කියන්නේ මොකක්ද? අංශභාගය ඇයි හටගන්නේ? අංශභාගය මේ කරුණු නිසා හටගන්නවා. පළවෙනි එකම තමයි අධිරුද්ධ පීඩනය නිසා මොළයේ කේශනාලිකාව පිපිරීම. පිපුණු පැත්තට විරුද්ධ පැත්තේ අංශයේ පණ අප්‍රාණික වෙනවා. හේතුව ඒ අංශයේ ස්නායු ෆයිල් වලට මොළයේ රුධිරය ප්‍රවහිනය. දෙවෙනුව හදිසි අන්තර වලදී මොළයේ තැලීම නිසා මේ අංශභාග රෝගය හටගන්නවා. මధుමේහ රෝගය නිසා අවසාන භාගයේ වගේ ස්නායු අප්‍රාණිකත්වයේ නිසා අංශභාග රෝගය සීනි හැදිච්ච රෝගීන් සඳහා සීනි රෝගයේ අවසාන කාලෙදී නැත්නම් අවුරුදු කීයක් විතර රෝගය හැදිලා අවුරුදු කීයක් විතර යද්දී සමහර විටක අවුරුදු 15ක් 10ක් 15ක් අතර වෙන්න පුළුවන්. හැම රෝගියෙකුටම හට ගන්න පුළුවන්ද මధుමේහය? මොන වගේ දුර්වලතා නිසාද හටගන්නේ මధుමේහය නැත්නම් දියවැඩිය ආරෝග්‍ය? දියවැඩිය ආරෝග්‍ය අත්‍යවශ්‍යම හටගන්නේ අපි ගන්න ආහාර පාන සහ අපේ ඇවතුම් පැවතුම්. ඒ කියන්නේ රෝගය පරිපාලනය කරගත්තේ නැත්නම් අනික රෝගය හැදෙන්නේ ඉස්සෙල්ලා. අපි ව්‍යායාම කරන්නේ, අපි ගන්න ආහාර කෙටින රසායන ද්‍රව්‍ය සහිත ආහාර ගැනීම, රසායන ද්‍රව්‍ය බීම පාවිච්චි කිරීම. ඒ නිසා අතිමහත් නිසා රදින අපි ආහාර රටාව කියලා කියොත් නිවැරදි. වැරදි ආහාර රටාව නිසා තමයි මේ රෝග හටගන්නේ මෙතුමා කියන විදිහට. එතකොට අංශභාගී රෝගය වැළඳුනහම විවිධාකාරයෙන් හට ගන්නවා. ටිකෙන් ටික හට ගන්න. මොන ආකාරයෙන්ද අංශභාගයක් කියලා අපි හඳුනගන්නේ? අංශභාගයක් කියලා හඳුනන පළවෙනිම හේතුව තමයි අපිට පැත්ත අප්‍රාණික වෙනවා. ශනිකව අප්‍රාණික වෙනවද? ශනිකව අප්‍රාණික වෙන වෙලාවලු තියෙනවා මේ සිමින් අප්‍රාණික වෙන වෙලාවලු තියෙනවා. ශනිකව කියන්නේ අපි අදිශේම අපේ මොළයේ මහරය විවේරීමෙන් ක්ෂණිකව හට ගන්නවා. ටිකෙන් ටික හට ගන්න මොන අවස්ථාවක් මොකක්ද? ඒ වෙන්නේ වෙනත් රෝගයක හේතුවක් නිසා. මధుමේහය තියෙන කෙනෙක් පාට මේ මధුමේහය නිසා ටිකෙන් ටික ස්නායු සහිත අප්‍රාණික වෙලා අංශභාගයට ගන්නවා. සමායක මේ අංශභාගය වශයෙන් අදලාංග වායු පහ ඇති වෙනවා. මට ඒක පැහැදිලි වුණේ නැහැ. අදලාංග වායු ඒ කියන්නේ ග්‍රාමයේ කකුල් දෙකම ප්‍රාණික වෙනවා. ඒ කකුල් දෙකම ප්‍රාණික වෙන අංශභාගයට කියන්නේ අදරාංග වාතය. අදලාංග වාතය. ඒක අංශභාගය කියන්නේ වාත රෝගය තමයි. වාත රෝග 81. වාත රෝග කුලේ නැත්නම් වාත රෝග 81. වාත රෝග 80ක් තියෙනවා. ඔව්. වාත රෝග 80ක් තියෙනවා. ඒක වාත රෝග 80ක් මේ අංශභාගය කියන්නේ එකක්. වාත රෝගයක් නිසා මේ අංශභාගය දෙන්න පුළුවන්. වාත රෝග 81 එකක් නිසා අංශභාගය අප්‍රාණික වෙන්න පුළුවන්. ඒක අංශයක් පමණ තියෙන්නේ මොකද අද අංශභාග රෝග 80 ගොඩක් නම් මොකෙන් කියනවා. ඉතින් ඒ අපි එකින් එක ඉදිරියේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබතුමාගේ මේ අපූර්ව අසල දැනුම සමාජයට බෙදා දෙමින් ඔබට මේ ප්‍රතිකර්ම කර ගැනීමේදී අවශ්‍ය වන රෝගී නියුම් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතුමා ඉතාමත් දක්ෂ අංශභාග රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්. එතුමාගේ භාර්යාවත් මේ සඳහා බොහොම දක්ෂතාවයක් තියෙන වෛද්‍යවරියක් බව අපි ඉදිරියේදී මේ වැඩසටහන් වලදී ඔබතුමාලට යොමු කරන්න අපේ අසන්නන්ට යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අංශභාග හටගත්ත ගමන් මොකක්ද කරන්නට ඕන? අත්‍යවම හටගත්ත ගමන් විවේකීව කියන්න ඕනේ. දෙවනුව
අපගේ ආයුර්වේද රෝහල් කියනවා. ආයුර්වේද රෝහලට ගෙනව විවේකීව කොච්චර කාලයක්ද කියන්න ඕනේ? එහෙම කියන්න ඕනද නැත්නම් විවේකීව හැදුන ගමන් අරන් යන්න ඕනද මොකද්ද? හැදුන ගමන් අරන් යන එක වඩාත් සුදුසුයි. නමුත් දැන් අපිට හැදුනොත් අපේ මේ ඒක පාට ගෙනියන්න බැරි වෙනවා. උත්කල පළාත්වල වාහන නැහැ. අන්න ඒ වගේ වුණොත් අපිට ඒක පාට ගෙනියන්න බෑ. ඒක නම් එතකම විවේකීව ගෙනියන ගන්න විවේකීව තියනවා. ඇයි ඉක්මනින් ගෙනියන්න. ඔව් ඒ බටහිර වෛද්‍ය කරන්නේ විනාඩි 90ක් ඇතුළතදී දී යන්න කියනවා. ඔව් ගෙනියන්න ඕනේ මොකද ඒ කෙනෙක් හේතුව තමයි ඒ අරන් යන වෙලාවෙත් මෙයාට අදිරුක පීඩන වැඩි වෙන්න පුළුවන්. අපි ඒ අඩු කරගන්නවා. ඒ අඩු කරගෙන අපි අඩු කර ගන්න නම් අපිට මොනවද කරන්න තියෙන්නේ දැන්? සාමාන්‍යයෙන් අපිට ගෙදරදී ඉලි කරගන්න අමාරුයි. ඒ වෙනකොට විදුමහත් කියන නෑනේ. විදුමහත් නෑ. විදුමහත් නැත්තම් බෙහෙත් ගෙදරත් නෑ. අපිට ගන්න පුළුවන් ඒ වෙලාවට මේ දැන් බෙහෙත් පොවන්න පුළුවන්ද සමහර විට මේ දිව ඉන්ද්‍රිය දිව අප්‍රාණික වෙනවා. භාගය වැඩ කරන්නේ භාගය වැඩ කරන්නේ ඒ අවස්ථාවකට ගිහලා සමහරවිට හැපිලා ලේ ගැලිලා සෙම එවිලා තියෙනවා. බෙහෙත් අපාය අනිත් නරක. නැවත කියන්නේ අපේගේ අංශභාගයන් රෝගියාගේ අංශයක් 50ක් කියන්නේ සියලුම ඉන්ද්‍රියක් 50 තියෙනවා. ඇහැ බාහිර වැහෙනවා. නාසයේ ගන්සුව දැනෙන්නේ. දිවවා ඉන්ද්‍රිය දිව ඒතකොට භාගයක් වැඩ කරන්නේ. ඒතකොට අපි යම් දෙයක් බොන්න දුන්නොත් මට බොන්න බෑ. ඒතකොට ඉස්පොල්ල යනවා. ඊටගොරේල ඒ රෝගියා අප්‍රාණ ජීවිතයකට පාපත් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම ක්‍රමය තමයි කිසිම දෙයක් බොන්න දෙන්න හොඳ නැහැ. දෙන්න හොඳ නැහැ. ඇටේක්ම ආයුර්වේද රෝහල එතකොට වෛද්‍ය අංශය ඔබතුමා තීන්දුව කරන්නට ඕනේ බටහිරද දේශයද කියන එක. හැබැයි දෙයක් වුණ සැනින් වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු කාරණයක් වෙනවා. කුමන වෛද්‍ය ක්‍රමයේ වුණා. එහෙමයි. ඔව්. අනිවාර්යයෙන්. එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මේ සඳහා සාර්ථක ප්‍රතිකාර තියෙනවද ඔබතුමාට? ඔව් තියෙනවා. නිර්භාග කියනවා රෝගියා පරීක්ෂා කළා සාමාන්‍යයෙන් දවස් 21ක් සුමාන 3ක් ඇතුළත අපිට ගොඩ ගන්න පුළුවන්. පුළුවන් බැරි නම් බැරි කියන පුළුවන් මොනිමු කියන්න පුළුවන්. ඔබතුමාට කියන්න පුළුවන්. පුළුවන්. ඔබතුමා මේනකොට සාර්ථකව මෙවැනි අංශභාග රෝගීන් කොච්චර විතර සුවපත් කරලා තියෙනවද? දරුවත් සාමාන්‍යයෙන් 1300කට ඔබතුමාට එහෙම යොමු වෙලා සාර්ථකව කළා තියෙනවා. දවස් 21ක් ඇතුළතදී ඔබතුමාට පුළුවන් ඒ අය නිරෝගීමත් කරන්න. ඔව්. හැබැයි ඔහුගේ සෞඛ්‍ය පරීක්ෂණ කරාට පස්සේ මම මේ දේ ප්‍රකාශ කරනවා. ඔව්. ගොඩ ගන්න පුළුවන්ද කොච්චර කාලයක් යනවද නැත්නම් පුළුවන්ද බෑ කියන එක. ඔව්. පුළුවන්ද බෑ කියන එකයි දවස් මෙච්චරකින් අයනම් දවස් දින නියම කරලා කරන්න පුළුවන්. ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකලම අපි මේ අමතරව අපි පාරම්පරික වෛද්‍ය ක්‍රමයේදී පංචකර්ම ප්‍රතිකාරය අපි භාවිත කරනවා. පංචකර්ම ප්‍රතිකාර ඉගෙනීම ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ තියෙන ඊටාම ඉහළම ප්‍රතිකාර කර්මය තමයි පංචකර්ම ප්‍රතිකාරය. ඒ තුලින් අපිට අංශභාගය හදින්නේ ඉස්සෙල්ලා සැලේ නැති වෙන කරන්න පුළුවන්. අදිනට පස්සෙත් අපිට හැකියික්මනේ අංශභාගය විතර නොව වාතාවරණ 80ම අපිට ඒ ආකාරයට සුවපත් කරන්න පුළුවන්. පංචකර්ම ප්‍රතිකාර සහ ඖෂධි පානි ඖෂධ වල පානයට දී. ඔව් මට එහෙම කියද්දිත් මේ දෙයක් මතක් වුණා. ඉතින් මෙතුමා මම දන්න කෙනෙක්. මෙතුමා යටතේ මම පංචකර්ම විද්‍යාව පිළිබඳව සහ යම් කාලයක් මම හැදෑරු මගේ වෛද්‍යවරු අතරේ නිවේදක වුණාම බොහෝ ශේෂ ගණනාවක් අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ තුලින් තමයි අවබෝධයක් ලැබෙන්නේ. මම ඔබට කියන්න කැමති මේ කාරණා. ඔයගොල්ලන්ගේ වාහනේ තියෙනකොට මාසෙකට සැරයක් සර්විස් කරනවානේ. හොදලා සර්විස් කරලා නේද? ෆිල්ටර් එක මාරු කරලා, ඔයිල් මාරු කරලා, ග්‍රීස් කරලා, නිකෝල් වලට ග්‍රීස් ගහලා ඒ වගේ දෙයක් කරනවා. ඇත්තටම අපේ ශරීරය වුණා
එහෙම කරන්න අවශ්‍යයි. මං හරිද? ඔබ කියවා හරි. හේතුව අපේ ශරීරයේ උත්පත්ති ඉඳලා 6 වැඩ කරන ඉන්ද්‍රිය එන්ජින් එක. මේ එන්ජින් එක තියෙන අපි ගත්තොත් සෛලය. කියන්නේ දේහයේ තියෙන කුඩාම කොටස තමයි අපේ සෛලය. මේ සෛල අපේ වයසත් සමග නිද්‍රාශීලී වයටපත් වෙනවා. අපි කියන්නේ වයස අවුරුදු 40 50 පෙන්නන පස්සේ මේ ඈලි මෑලි ජීවල ගතිය. මොකද හේතුව අංගයේ තියෙන කෝටි ප්‍රකෝටි ගණන් තියෙන සෛල නිද්‍රාශීලී ගත වෙනවා. අපි ඒකට ප්‍රාණයක් ලබා දෙනවා අපේ තියෙන දේශීය තෙල් වර්ග භාවිතා කරලා තෙල් ගා අපි සම්වාහනය කරලා නිල ස්ථාන ස්පර්ශ කරලා තවල නාඩි ස්වේද අල්ල වේද ස්වේද අල්ල අපි මෙතුමා ප්‍රවසු පරිදි වාරයක් සර්විස් කරලා සමානව අපේ ශරීරය අපි නැවත ප්‍රවෘත්තිමත් අපිට ගන්න පුළුවන්. ඒක දවසක් කරලා හරියට නියමිත තැනකින් කරනවා නම් ඒක දවසක් කරපුවම මේකේ තියෙන ප්‍රතිඵල ඔබටවත් හදා බලන්න පුළුවන්. ඔබතුමා විශේෂයෙන්ම පංචකර්ම විද්‍යාව පිළිබඳව කරන බොහොම දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් ඒකන මම සම්පූර්ණ කළා කියනවා. ඔබ දන්නවා අහලා ඇති අර අද උසුළු විසුළු සහ තහලුවට සහ බොහොම පල්ලෙහා පැත්තට දාලා තියෙනවානේ ආයුර්වේද පංචකර්ම කියන එක. ඒ පංචකර්ම තුලින් ඔය නේද? අර අහිංසක කාන්තාවන් ටිකක් එකතු කරගෙන කරන්නේ බොහොම වැරදි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවදී කරන්නේ දැන් කන් වලට අදාළ තෙල් ටිකක් දාලා තියලා ඒක කන් ශෝධනය කරනවා. ඒ වගේම හෘද වස්තුවේ තියෙන මේද ඉවත් කිරීම සඳහා කටීර භාවිතා කරමින් තෙල් බහලනවා. ඒ වගේ වැඩස ගන්න දැන් ඔබතුමා පැහැදිලි කරයි. ඒ නිසා අපේ ශරීරයේ කොටසින් කොටස සර්විස් කරන කැලේ ටික ඒ විදිහට මතක් කරමු ක්‍රමයෙන්. රෝගී නෂ්ට පරිස්සම් විතර. ඔව්. අනුමේම අපි ඇත්තටම පංචකර්ම කරන පාප කර්ම කරන්නේ නැත. පවතින සමාජයේ පවතින පාප කර්ම අපි කරන්නේ නැහැ. පංචකර්ම ප්‍රතිකාරය අපි කරනවා. එතකොට මේ ගත්තාම අපි රෝගී පරීක්ෂා කරනවා පංචකර්ම කර්ම කරන්න සූදුද නැද්ද? අපි තීරණය කරනවා. වයකවරු 12 14 පළදා දරුවන් අපි කරන්නේ නැහැ. ගර්භණී මාතාවන් අපි කරන්නේ නැහැ. එතකොට වයෝවෘද්ධ පියවරු මෑණිවරු අපි කරන්නේ නැහැ. එතකොට ඒ අය කරන අත්‍යවශ්‍ය මොන ඒ අවස්ථාවල විස්තර කර්මය තමයි පංචකර්ම තමයි කරන්නේ. සමහර පංචකර්ම වල අපි පූර්ව කර්ම තමයි කරන්නේ අය. ඒ වගේ වෙනස් විදිහට එක ලෙඩෙකුට එකම දේ කියලා කරන්නේ නැහැ. අපි හිතමු අන්තභාග ලෙඩෙක් ආවා අපි ආවට ඒ අන්තභාග ලෙඩු ඔක්කොටම එකම ප්‍රතිකාරය නෙමෙයි. ඒක වෙනස් වෙනවා. වාත රෝගී ඔක්කොටම එකම ප්‍රතිකාරය නෙමෙයි වෙනස් වෙනවා. ඒ කියන්නේ රෝගියාගේ දේහබල ශක්තිය අනුව අපි රක්ත පරීක්ෂාවක් කරලා අපි තීරණය කරන්න ඕනේ ප්‍රතිකාරය මොකක්ද? ඒ කරලා බලලා තමයි අපි ප්‍රතිකාරය අපි නියම කරන්නේ. ඒක අපි ඒකට මම මේ ඉන්නවා මගේ ඉතිරිවෙන කාන්තාවන්ට මගේ වෙනතාවකට මගේ දෙවෙනි පුතා දැන් අදාළ තියෙන මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය ඔහු පිළිමි රෝග උපදෙස්දී ඒකට මම හේම මෙතුමා තමයි රෝගී පරීක්ෂා කරමින් ඒ පංචකර්ම කර්මය ඒ ප්‍රතිකාර ටික මෙහෙවන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මෙතුමාට දුරකථනයෙන් ඇමතුමක් දීලා ඒ නිවැරදි පංචකර්ම ටික කරන්න. එතකොට මේ පංචකර්ම කළ යුත්තේ වෛද්‍යතුමනි අංශභාගය හැදුනන් පස්සේ නෙමෙයි ඇත්තටම මෙතුමා කිව්වා වගේ ඊට කලින් තමන්ගේ ඇඟ බැලුවම අනවශ්‍ය විදියට නුහුරු ලෙස අමුතුන මහත් වෙනවා නම් අතිස්තුලතාවය පිළිබ රිදෙනවා නම් ඇවිදිද්දි එහි සංඥාවන් තමයි. එතකොට එවැනි ලක්ෂණ තියෙනවා නම් අපේ වෛද්‍යතුමාත් එක්ක කතා කරලා ඔබ පංචකර්ම කරන්නට ආයුතු එක්කෙනෙක්ද කියලා හොයාගත්ත හැකි. ඒ වගේම මේ මම මතක් කරලා දෙනවා බෙල්ලේ අනවශ්‍ය විදිහට කළු ඇති වෙන කිහිලිවල කළු ඇති වෙගෙන එන මහත් වෙන අය ඔන්න ඔබගේ රුධිර සාම්පල මුත්‍රා සාම්පල වැළුවත්
මුත්‍ර හැදෙන්න මේ දියවැඩිය හැදෙන්නෙත් නැහැ. හැදෙන්න සංඥා නැහැ. කොලෙස්ටරෝල් වැඩි කියලා පෙන්වන්නෙත් නැහැ. නමුත් ඇත්තටම මහතය එනවා. අහම පස්සේ හැබැයි ඒගොල්ලෝ අහුවෙන්නේ නැහැ. හැබැයි නාඩි පරීක්ෂාවක් කරාම ඔබතුමාට එවැනි රෝගීන් අසු වෙනවා. ඒ නිසා එවැනි ලක්ෂණ තියෙන කට්ටියත් උනන්දු වෙන්න ඒ කාල බීල සැපට මහතට ඒ හැදෙන්නේ මහත් වෙන්නේ ඇත්තටම නිරෝගී කමම නිසාම නෙමෙයි. ඒවා බටහිර මනින උපකරණ වලට අසුනවන බව මට වෙනම අපේ වෛද්‍යතුමා කිව්වා. ඒ නිසා එවැනි අවස්ථාවල අපි කතා කළා ඔබතුමාලා කතා කරොත් එහි නාඩි පරීක්ෂාව කරොත් එහි දෝෂ හමු වෙන්න පුළුවන්. ඒ වගේම අපි වෛද්‍ය විද්‍යාව වෙනවා නව තාක්ෂණයේ තියෙන සියලුම දේ අපි පහදන්න. නාඩි පරීක්ෂාවට අමතරව අපි සාමාන්‍ය MLT කියන්නේ රසායනාගාර පරීක්ෂණ වාර්තා අපි බලනවා, කියවනවා, ලියනවා. කියන්නේ සුදුසුකම් ලත් MLT medical lab technician හරහා ගන්න සියලු ඒ පරීක්ෂණ වාර්තාවනුත් රෙෆර් කරලා නැත්නම් පරීක්ෂා කරලා බලලා තීන්දුව වලට එනවා කියලා තමයි කියන්නේ. එසේම අපගේ පාරම්පරික තාක්ෂණය කියන්නේ නාඩි විද්‍යාව අනුව අපි බලනවා. නාඩි වලින් අපිට ගොඩාක් දේවල් අල්ලන්න පුළුවන්. එක පැත්තක් නම නවීන විද්‍යාව අනිවාර්යයෙන්ම දියුණුයි. ඒ දියුණු ලෝකයේ ඒ සියලු දියුණු තාක්ෂණ අපි ලබා ගන්නවා. අපි ඒ සඳහා අධ්‍යයනය කරලා තියෙනවා. පාරම්පරික ජීවිත අපි එදා පාරම්පරික නොයද පාරම්පරික වෙදෙම තුළ තමයි තාක්ෂණය කැටි කරගෙන අපි රෝගීන් සුවපත් කරන එක තමයි අපි කරන්නේ. එහෙනම් ඔබට පුළුවන් දුරකථන ඇමතුම සඳහන් වෙන තිරේ දිස්සෙන ඔබට පුළුවන් වෙලාවක් දිනයක් වෙලාවක් වෙන් කරගෙන මෙතුමාත් එක්ක සාකච්ඡා කරලා මේ පංචකර්ම ප්‍රතික්‍රියා කරලා ඒ වගේම තමන්ගේ අංශභාග රෝගීන් ඉන්නවනම් ඒ රෝගීන් පිළිබඳව විස්තර මෙතුමාට කතා කරලා ඒ දැනගෙන ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මෙතුමාගේ දුරකථන අංකය තිරේ දිස්සෙනවා. ඔබට පුළුවන් ඒක සනිටුවන් කරගෙන ඔබට අවශ්‍ය ලබා ගන්න. ඉතින් ඔබතුමාගේ අහන් රෝගිය කොයි වගේ කාලයේද දුරකථන ඇමතුම් ගන්න ඕනේ? ඔබතුමාට නිදහස් කාලයක් තියෙනවද? ප්‍රතිකාර කරන කාල සීමාව බාධාවක් වෙන්න පුළුවන්? සාමාන්‍යයෙන් මම උපදෙස් දෙන වෙලාවෙ වුණා ප්‍රශ්නයක් නැහැ. මම ඒකේ ගන්නේ ඒකලොක් නෑ. රාත්‍රී 8න් පස්සේ රාත්‍රී 8න් ඉස්සෙල්ලා ඕනෑම වෙලාවක උදේ 8න් පස්සේ මම හිතන්නේ මෙතුමා සුවනින්දක් ලබා ගන්න. ඒ නිසා දහවල් කාලය තුලදී ඔබ දුරකථන ඇමතුමක් දීලා දිනය වෙලාව වෙන් කරගෙන මෙතුමාගේ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඒ තොරතුරු සාකච්ඡා කරන දුරකථන ඇමතුමක් දෙන්න කියලා ඉල්ලනවා. සවල් දැනුම් දීමක් කියනවා. මගේ ප්‍රතිකාර ගන්න ඕන නෙවෙයි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට. මම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම දෙන්න පුළුවන්. මෙතුමා කියන්නේ නොබෙලේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා දීම සඳහා එතුමා සැදී පැහැදී සිටිනවා. මම යෝජනා කරනවා කාල වේලාවක් අපි ඒකට වෙන් කරනවා කිව්වට මුළු දවස් පුරා උරුමවන්න පුළුවන්. හරි. එතුමාට පුළුවන් කියලා තමයි කියන්නේ. බොහොම කාර්මිකව ඔබ වෙත දුරකථනයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා එතුමා සූදානම්ව සිටිනවා. ඉතින් මේ අංශභාග පිළිබඳව තව අපිට මොනවද කතා කරන්න තියෙන්නේ? විශේෂයෙන්ම අංශභාග රෝගයේ හැදුණු ගමන් කිසිම දෙයක් පානය කරන ආහාර වශයෙන් දෙන්න එපා. ඒක පළවෙනි හොඳටම දැනගත යුතුයි. අංශභාග රෝගයේ වුණාම විශේෂයෙන්ම ඔබේ මානසික මට්ටම බිඳුවටම බලන්න. මොකද යා වෙනදා කරපු දේ දැන් කරන්න බෑ. යා මානසිකව වැටෙනවා. අන්න එතනදී ඒ රෝගියාව අසරණ කරන්න එපා. තමන් බලා ගන්න ඕනේ. හරි. එතකොට මේ වැඩිච්ච ගමන් අපි මේ මාකරි මසාජ් කරන එකක්, ඔළුව මසාජ් කරන එකක් සහ අතපය මසාජ් කරන එකක් කරන්න ඕනද නිතරම? ඒ පැත්ත කොහොමද සිංහල ආයුර්වේද? එහෙමයි අපිට සාමාන්‍යයෙන් අංශභාග රෝගියෙක් කියන්නේ අපි පළවෙනි ප්‍රකාශ කළා මොළයේ කේශනාලිකාව ඉපිරීම නිසා හැදෙන්න පුළුවන් කියලා. එතකොට මේක ඔය කේශනාලිකාව සමහර විටක ස්වභාවයෙන්ම ආ වෙන්නේ නැහැ. ආ වෙන්නේ නැතුව සිවුනොත් එයා මැරෙනවා. ආ වුණොත් අංශභාග. එතකොට අපි දැනගන්න ඕනේ
උන ගමන් අපි මසාජ් කරන්න යන්නේ නැහැ. කලබල වෙන්න නමුත් ඇත්තටම කියෙතුයි මෙම නහර ස්වභාවයෙන්ම ආවේ. ආවුන් නැත්තම් කුදිරේ ගැඩුව එයා මැරෙනවා. ඒතුවක් කල් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව ප්‍රතිකාර කරන්නේ අංශභාගය. කරන්නේ අතුරු රෝගවල යන්නේ අධිරුධිර පීඩන, එයාගේ කොලෙස්ටරෝල් පිත්තස්නේහයට වේද කරනවා, මధుමේහය තියෙනවා මధుමේහයට වේද කරනවා. ඒ වගේ ඒකට මුත්‍රා අපිට පිට වෙනවා දැනෙන්නේ. ඒකට මුත්‍රා බටයක් ගන්න. ආහාර ගෙනින්න බැන්නම් බටහිර වෛද්‍යවරු මේ ආහාර පුදී සදා මේ බටයක් ගන්න. ඒ විදිහට ආහාර දෙනවා. අන්න සුසුවන්වත් වෛද්‍යවරු අමුගේ යුතුයි. ආයුර්වේදෝ බටහිර. ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් අංශභාගය හඳුනනට පස්සේ දැන් අපි දන්නේ නැහැ නහරයක් පොරලා මොනේ නහරක් පොරලා මෙයා ජීවත් වෙනවද මැරෙනවද? ජීවත් වෙනවා කියන අංශභාගය නෑ. මෙතුම කියන්නේ නැවතත් පැහැදිලි කරනවා සමහරට ඇසුන මදි වෙන්න පුළුවන්. නහරේ පිපිරලා රුධිරය පිටාර ගැලුවොත් ජීවිතේ නැති වෙනවා. නහරේ පුපුරලා ඒ සැනින් ආවීමක් වුණොත් මොකද දන්න ප්‍රයිවිනෝජන් හරහා යම් ආකාරයකට තාක්ෂණික ක්‍රියාවලියක් මේ රසායනික ක්‍රියාවලියක් වෙලා ඒක රුධිරය කැටි ගහිලා වේලීමක් ලක් වෙනවා. එතකොට එවැනි අය තමයි අංශේ වාගෙන කනටෝ ගිහිල්ලා හරි ජීවත් වෙන්නේ. ඔව්. ඒක නිසා ඒ දෙක තීන්දුව වෙන්නේ ලෙඩාගේ වාසනාව. අපිට තියෙන්නේ වාසනාවන්ත රෝගීන් තව ටිකක් ඉතාම වාසනාවන්තව ජීවිතය අනපාන්නට ඒ රෝගීන්ව නිරෝගී අය බවට පත් කරන එක. ඉතින් අපිට එවැනි වූ රෝගීන් දසදහස් ගණන් අපිට සුව කරන්නට ඔබට අප වෙත හඳුන්වා දෙන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ තුලින් සමුගන්නයි මේ සූදානම. අපි දිනෙන් දින සූදානම් වෙනවා මේ වගේ රෝග ගණනාවක් කතා කරමින් ප්‍රතිකාර වශයෙන් ගත යුතු ආකාරය සහ ඒ සඳහා පෙර සූදානම් වීම පිළිබඳව ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට ඔබ වෙත කරුණු රාශියක් පෙළගස්සන්න. ඒ වගේම අපි ආරාධනා කරන විදේශ නොපෙනෙන ලෝකයේ විදේශ විමසුම, ඒ වගේම විදේශ වෙදගෙදර, ඒ වගේම විදේශ සංගීත අඩවිය, විදේශ ටෙලිනාට්‍ය ලෝකයේ ගණනාවක් තියෙන අපේ channel එකේ ක්‍රියාත්මක වෙන ඔයාලට ආරාධනා කරනවා නරඹන්න. ඒ වගේම ඔබගේ වටිනා වියන් අදහස් අප වෙත යොමු කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වැඩසටහන තවත් කෙනෙකුට වටිනවායි කියලා හිතනවා නම් අපි ආදරයෙන් ආරාධනා කරනවා ෂෙයා කරන්න, සබස්ක්‍රයිබ් කරන්න. අපි මේ විදේශ ටීවී හරහා ඔබ වැනි අයට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඉතාමත්ම ආදරෙන් කැපවීම කරමින් කටයුතු කරමින් යන channel එකක්, නාලිකාවක් නිරන්තරයෙන්ම අපහ බැඳී සිටින කියලා ආරාධනා කරමින් අද දවසේ උතුමන්ට ඉතාමත්ම ආදරෙන් සමුගන්න නැවත හමු මේ බලාපොරොත්තු වෙනවා. සිරුවන් සරණයි.